Hello friends, welcome back to my channel ඔන්න ඉතින් අද ගෙනලා තියෙනවා ජනියා ටෙක්නික් YouTube channel එකේ කොහොමද lamp එකක් අඩු මුදලකින් හදාගන්න කියලා. ඉතින් මම ඒකට පාවිච්චි කරා මෙන්න මේ වගේ ඉවතන පික්කන බල්බ් එකක්. එහෙනම් guys අපි කොහොමද හදන්න කියලා බලමු. ඒකටම අපිට ඕනේ මෙන්න මේ වගේ බැටරියක් ඕනේ නා. ඊට මෙන්න මේ විදිහේ torch හරි මොකක් හරි බල්බ් එකක් ඕනේ නා පොඩි LED එකක්. මේක මම ගත්තේ torch එකකින් ගලලා. ඉතින් guys මෙන්න මේ ගම් කුර උත්වනේ නා අපිට. තව ඕනේ නා ඉවතන බල්බ් එකක්. මේක පිච්චිලා තියෙන්නේ. මේකට තමයි අපි ලයිට් එක හයි කරන්න යන්නේ. හරි ඊට පස්සේ අපිට ඕනේ නම් මේ වගේ අඬුව. හරි guys දැන් අපි බලමු මේක හදන්න කොහොමද කියලා. ඊට පස්සේ ඒකටම අපි මෙන්න මේ විදිහට මේක උඩ පියන වගේ ගලා ගන්න ඕනේ. ඒක මෙන්න මේ විදිහට අන්දහම ගලා යනවා. මෙන්න මේ විදිහට. හරි guys දැන් ඔයාලට පේනවාද මේ බල්බ් මේකේ වටේ මෙන්න මේ කෑල්ලක් තියෙනවා. හරි ඒක මේ විදිහට අඬුවෙන් අපි ගලව ගන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි guys මම මෙන්න මේ විදිහට ගලව ගත්තා. මේ ගලවුවම මම වයර් දෙකක් ගලවිලා. ඔයා මේ වයර් ගලවෙන්නේ සාමාන්‍යයෙන්. ඔයාල ගලවන්න ඕනේ. ඊට පස්සේ guys මම මෙතන මේ කෑල්ල එතන ගලව ගන්න ඕනේ. එහෙනම් හරි guys මම මෙන්න මේ විදිහට කෑල්ල ගලව ගත්තා. හරි මම දැන් මේ විදිහට කෑල්ල ගලව ගන්නවා. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි කෑල්ල ගලවගත්තේ. දැන් ඒකත් මම මේ විදිහට හයි කරගන්නවා. ඊට මෙන්න මේ විදිහට ඒ අර වටේ පොඩ්ඩක් මේක කරගන්න ඕනේ guys. හරි guys ඉතින් මම මේ විදිහට දැන් මේකේ මම ඉස්සර මේව කරපුවා ගත්ත LED මේක මේ විදිහට මම ඒකට හයි කරගන්න මට ගානට තිබ්බා. ඔයාලා මේක හොයාගත්ත මේ විදිහට ගාන තියාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි වයර් දෙක මෙතන එළියට ගන්න ඕනේ. කලපදෙන උණු ගෙඩි දන බෝලා කූලු ගෙඩි ගෙන තලා සිල් රෙඩි පුපුරලා වැටේ දැක්ක ගමන් අලා. හරි guys දැන් මම මේ විදිහට ඒකට බැටරිය සෙට් කරගන්න යන්නේ. guys මම මේ විදිහට බැටරිය සෙට් කරගන්නවා. මේ අහසට පොළොවෙන් ඊට පස්සේ guys අපි කලින් ගලවගත්ත අර බල්බ් එකේ කෑල්ල හයි කරගන්නවා. දැන් අපි වැඩද බලමු මේක. දනරින බලලා ගානට ඔයාලා දෙන්න ඕනේ මේක. අපේ විමානයයි ඔය කොකට වාරය නම් ඉස්සයට දිවාරයයි ගල් කඩස් පට. හරි ඇසන් ඉතින් මගේ මම හදව බල්බ් එක නම් සූපිරියට වැඩ කරනවා. ඉතින් එයාලා මම මේක part 2 එකක් ගෙනලා ළඟ තියෙනවා. එයාලා ඕනනම් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට තමයි එළිය තියෙන්නේ guys. හරි ඇසින් මේකේ පොඩි තව වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඒව කරන්න මම ඔයාලා තාම subscribe කරන්න මම ඊට පස්සේ like එකක් දාලා comment එකක් දාන්න. එහෙනම් guys අදට වැඩි ඉවරයි. තව part 2 එකක් ගෙනවා. එහෙනම් guys මම ගියා.